මිනිස්සු ඇවිල්ලා වෙසක් එකට දොස්තරගේ ගෙදර ඉස්සරහින් උදේ බලද්දි මචං වෙසක් කුඩුව නැහැ. වෙසක් කුඩුව පිච්චිලා. ඩාන්සර් පටන් ගත්තා කියලා කොහොමද දැනගන්නේ? අවුරුදු 25ක් 30ක් වෙලා වෙසක් එකට වෙසක් කූඩුවක් හැදුවේයි කියලා දැනගෙනද ඔයා හැදුවේ? අපි මැන්චෙස්ටර්. අපි අද කතා කරන ආර්ට් පීස් එක තමයි වෙසක් කූඩුව. ඔයා මෙච්චර කල් වෙසක් කූඩුවක් හැදුවේ මොන චේතනාවක් මුල් කරගෙනද? අපි එහෙම කිව්වොත් එහෙනම් ඇත්තටම දැන් මේ මුලින්ම වෙසක් කූඩුවක් කියන එක කොහොමද ආර්ට් පීස් එකක් වෙන්නේ කියලා බලන්න ඕනේ. සාමාන්‍යයෙන් ආර්ට් පීස් එකක් කොහොමද සින්දුවක්, ෆිල්ම් එකක්, පොතක්, කවියක්, චිත්‍රයක් හරි මොකක් හරි. හැබැයි වෙසක් කූඩුව කියන්නේ මම හිතන්නේ මේ ලංකාවේ මචං ලංකාවේ පොඩි කාලේ අපි හදන පළවෙනි ඒ කියන්නේ සංවිධානාත්මක ආර්ට් පීස් එක තමයි වෙසක් කූඩුව. ඒ කියන්නේ අපි පොඩිම කාලේ අපි මුලින් කවිසි ලියන්නේ නැහැ, සින්දු ලියන්නේ නැහැ. අපි දැන් චිත්‍රයක් පොඩි කාලේ අඳින්නේ ආට පෙට්ටියයි මේ පොතයි තියෙන හින්දා. ඉතින් ඔය ඇඳ බිත්ති ලියන්නේ නැහැ යනවා. හැබැයි ඒක ප්ලෑන් කරලා කරන එකක් නෙමෙයි. හරිද? ඒක මේ හැඩයට හදන්න ඕනේ, මේ හැඩයට අඳින්න ඕනේ කියලා එකක් නැහැ. බලියෙන් දාලා නිකන් ඉන්නවා. දැන් සින්දුවක් පොඩි කාලේ කියන්නේ ගායකයෙක් කෙනෙක් හිතාගන්නේ නෙමෙයි. අවුරුදු 3 4 දී. රිහාව කියලා කියනවා සිංහෙන් දාන්න. හැබැයි මේ වෙසක් කුඩුවක් හදන්නේ අටපට්ටමක් කියලා හිතපන්. අටපට්ටම හදන්නේ හරියටම කූරු මේකයි දිග ඒ දිග මැනලා කපලා හදනවා බලාගෙන ඉඳලා අන්තිමට තරුවක් කැල්ල මෙහෙමත් හදන්න පුළුවන් කියලා මෙහෙම කරලා පොඩ්ඩක් අමුණලා තමයි වැඩි හදන්නේ. ඊට පස්සේ අනික දැන් ඕක දැන් පළවෙනි අවුරුද්දේ හදලා දෙවෙනි අවුරුද්දේ හදනකොට ඩිවෙලොප් වෙනවා. ඔව්. ටික දැන් ඕකට බීක්කු දානවා. හරි දැන් සමහරට පළවෙනි වෙසක් කුඩුවට බීක්කු දාන්නේ නැහැ. නෑ මුකුත් නැහැ ඔය. හැලෙව්වා තිබ්බා. සවුගලත් හරිය ඇද්දේ රිලයින්. ඇද්ද වෙලා නම්මන. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේදී අම්මගෙන් අහනවා මේ ඇයි ගිය පාර නිකන් පොළ ඇකිලිලා වගේ තියෙන්නේ. ඒකට වතුර ටිකක් දෙන්න. කියලා ඔන්න දෙවෙනි අවුරුද්දේ ඒක ඉගෙන ගන්නවා. හරිද? මම මචං හදුව මේ ඒතන දෙන්න ඊට කලින් අපි කියමු මේ දැන් ඕක ඇයි හදන්නේ කියන එක මචං මට නිකන් මේ අවුරුද්දේ තමයි ක්ලික් වුණේ. හරිද? මොකද දැන් අපේ ගෙදර සාමාන්‍යයෙන් තියෙන ටිකක් ඇතුළට එන්න. ඔව්. කියන්නේ පාරෙන් මීටර් 250ක් 300ක් ඇතුලේ මේන් රෝඩ් එකක් නෙමෙයි පොඩ්ඩක් ඇතුලේ ඔව් ඒකත් තලාප පරිසරයක ඒක කියලා වෙන්නේ. ඔව් කියලා අපි රටේ ඉන්නේ ඌරෝ තමයි. ඔව්. ඌරෝ ඉත්තේ තමයි ඉන්නේ. හැබැයි දැන් අපේ වයිෆ් දැන් කියනවා මචං මං කම මේ අපේ වෙසක් කුඩුවක් හැදුවා මං හදලා ආවේ කියලා. මේ ඔගේ ඉතින් වෙසක් කුඩුවක් හැදුවා කොහොමද බලන්නේ? එහෙම කියනවා. එහෙම ගාරේ. ඒ දැන් කෙලවරේනේ හරිද? මම කල්පනා කරා අම්මට අපු මේ වෙසක් කුඩුව අදලා ඒ දැන් ඇත්තනේ කතාව. ඒක දැන් වෙසක් කුඩුව දැන් ඒ කියන්නේ මේ ගොඩක් වෙසක් කුඩු හදන්නේ. ඔව්. ප්ලෑන් කරලා ගමේ කට්ටිය එකතු වෙලා ගමේ ලොකු මේක අර නම් පහ පැත්තේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා. මේ ඒ ડોක්ටර් මේ හැමදාම වෙසක් එකට ලස්සනට ඒ කියන්නේ බල්බ් වල දාලා එයා වෙනම එකක් කරනවා. වෙනම ඒරියා එකක් වගේ. සම්පූර්ණ නිකන් අර එයාගේ ගෙදර තොරන් වගේ දාලා තට්ටු තුනක් විතර ඒ ගෙදර තියෙනවා. මම ඉස්සර මේ ලෙවල් කාලේ ක්ලාස් එකක් තිබුණා දකින්න. මිනිස්සු ඇවිල්ලා වෙසක් එකට ඒක බලන් ඉන්නවා. දොස්තරගේ ගෙදර ඉස්සරහින් ඉන්නේ. දැන් ඒක තමයි ඔතනට එන්නේ අතනින් තමයි. අපේ ගෙදර හදන එකෙන් තමයි අතනට එන්නේ. හරිද? ඒකට හේතුව මචං මේ ඒක පළවෙනි එක තමයි අපි ගන්න ආතල්ලේ. ඔව්. අපේ ආතල්ලේ වෙසක් කුඩුවක් ගන්නේ. ඔව්. එල්ලුවා. සලස්සනයි බලන් ඉන්නවා. එම සීන් එකේ අපි ඉන්නේ. ඔව්. දැන් අපි එකේ ෆොටෝ එකක් දාන්නේ අපේ ගෙදර වෙසක් කුඩුව ඉන්නේ. ඔව්. දැන් අපි ගෙදර එළිය ලයිට් දාලා මුලින් අපිනේ බලන්නේ. ඒ බල ලස්සනයි. අපි මේ ඉන්ටර්වියු ආතල්ලේ ගන්න පිරුමින් අපේ මේ දැන් ඒක තමයි වැඩි දුර වෙලා තමයි දැන් ඔබ කිව්ව ડોක්ටර් ඉන්නේ. දැන් පොර මචං වෙන මිනිස්සු දැකලා ඉන්නවනේ දකින්නවනේ ඇවිල්ලා බලනවනේ. ඒක දැකලා තමයි පොර සතුටු වෙන්නේ. ඔව්. මගේ ගෙදර බලනවනේ. අන්න හරි. ඕකේ මේ ගෙදර මේ මම්මා මෙහෙම කියන්නේ. ඔව්. මේ ගෙදර මේ වෙසක් කූඩුවක් තිබ්බේ මෙහෙම අන්න හරි. දැන් අර ඊට පස්සේ ඒක බලලා අපේ ගෙදරත් මෙහෙම එකක් හදපු ලබන සැරේ කියලා පොඩ්ඩක් වගේ එකක් එනවනේ. ඔව්. ඒක අනිත් එක දැන් මේ මම පොඩි කාලේ මචං වෙසක් කූඩුවනකොට මට දෙපාරක් වුණා. 95 වගේ ලයිට් මචං එහෙම ලොකුවට නෑ. දැන් ඇත්තම කතාව අපේ ගෙදරට මුලින්ම මචං ටීවී එකක් ගෙනාවා. හැබැයි කරන්ට් එක නෑ. ටීවී එක ගෙනාවා. ටීවී එක තියෙනවා. අපේ ගමේ මචං පළවෙනි ටීවී එක. ඉස්සරලා බැටරියෙන් බැටරියෙන් තමයි දුවන්නේ. හරිද? හැබැයි අපේ අල්ලපු ගෙදරට කරන්ට් එක තියෙනවා. ඔව්. ටීවී එක නේ. එහෙ ටීවී එකක් නෑ. ඔව්. එහෙට මචං ටීවී එක අරන් ගිහිල්ලා ගමේ කට්ටිය මැච් එකෙන් බලන්නේ ඒ ටීවී එකෙන් ඇවිල්ලා. ආතල්ලේ. ඔව්. හරිද? දැන් ඒ කියන්නේ එහෙම ටිකක් හිතන්න බැරි කට්ටියට එහෙම බෑනේ.
ඉතින් ඒ පොඩි කාලේ මචං ලයිට් නැති කාලේ අපි ඉටිපන්දන්නේ වත්තු කරන්නේ. මට මතකයි මේ මම මුලින්ම හදපු අපේ අම්මා දැනටත් එක්ක කියනවා වෙසක් කූඩු අටපට්ටමක් හැදුවා මට මතකයි. අටපට්ටම හදලා දැන් ඉන්න සතුටිය මචං එල්ලලා මේ ඒකර යටම එකේ මචං පොඩි හරහට ගහනවා ලී කැල්ලා. ඔව්. ඉටිපන්දම මේ රඳවන්න. හරිද? දැන් ඉටිපන්දම ඉටිපන්දම ලොකු එකක් කරලා ඉටිපන්දම දාලා දැන් මචං අපි ඒක බලන් ඉන්නවා. හරිද? මේ ඒ කියන්නේ ගෙදර දොරකට ඉඳලා එල්ලන වෙසක් කූඩු දිහා වෙසක් කූඩුවයි බකට් ටිකයි දිහා ඔව් දැන් බකට් වැඩි නෑනේ. ඒ කියන්නේ මේ දැන් අර බකට් වෙනකොට වෙන වෙන අයිටම්ස් ඇවිල්ලා තියෙන පොඩි චයිනා. ඔව්. ඔව්. ඒ වුණා ඉස්සර අර දිග උසේකනේ. ඒක ඉටිපන්දම ගහන්න පුළුවන් පොඩි කෑල්ලක් යට තියෙනවා. බකට් එක තියෙනවා. ඔව්. ඊට පස්සේ දැන් ඕක වෙසක් කූඩු බලන් ඉඳි මම දැන් මට එහෙම නිින්ද ගිහිල්ලා. එහෙම නිින්ද ගිහිල්ලා උදේ බලද්දි මචං වෙසක් කූඩු නෑ. වෙසක් කූඩු පිච්චිලා. ඉටිපන්දම අර ඇවිල්ලා බුලඟට ඇවිල්ලා හෙලලා ඔව් පිච්චිලා. හැබැයි මචං මට ඒක එදා දුකක් හිතුන්නේ නෑ. අවුලක් නෑ. ආතල්ලෙක් ගත්තා. ආතල්ලෙක් ගත්තා. හරිද? පස්සේ ඔහොම ඇවිල්ලා දැන් අවුරුදු 3කට විතර කලින් අපි මේ 3කට නෙවෙයි 6කට විතර කලින් අපි රෙන්ට් එකට ගියා ගෙදරක. ඒ රෙන්ට් එකට ඉන්නකොට අපි හදුවා ලොකු වෙසක් කූඩුවක්. මායි අපි නංගි අපි මල්ලි කොරෝනා සීසන් එක. කොරෝනා සීසන් ඔව් ඉන්න ලොකු මචං ඒ කියන්නේ ඒක වෙන ප්ලෑන් කරලා එහෙම වටහබන් වෙලා පැටව තුනක් හදලා එහෙම අර ලොකු ප්‍රොජෙක්ට් හරි මොකද ගෙදරනේ මම වැඩකුත් නැහැ. අදලා මචං වෙසක් කුඩු එල්ලුවා. වෙසක් කුඩු එල්ලලා දැන් වෙසක් කුඩු එල්ලුනේ වෙසක් කුඩු එල්ලන්න තැනක් නැහැ ගෙදර. දැන් ලොකුට හදලා ඒ ගෙදර එල්ලන්න තැනක් නැහැ. මොකද ඉස්සරහ පොඩි පියර ගහක් තියෙනවා. ඒ පියර ගහන් යාපැත්තේ ලොකු වැලක් යනවා. ඒ කියන්නේ අපිට මේ පියර ගහේ එල්ලුවාම වෙසක් කුඩු බිම. ඒ තරම් වෙසක් කුඩු උසයි. හරිද? මගේ උස අඩි 6ක් විතර උසට තියෙනවා. ඊට පස්සේ දැන් මේක වැඩක් නැහැ නේ. ඔව්. ඒ කියන්නේ කාටවත් ආතල්ල ගන්න නැහැ අපිටත් නැහැ. ඊට පස්සේ අපි මචං උඩ ගෙදරට දුන්නා මේ ඒගොල්ලන් ගෙදර තියෙන්නේ ටිකක් කන්දේ වගේ උඩ. ඔව්. අපි ඒගොල්ලන්ගේ බැල්කනි එල්ලමු කියලා. දැන් ඒගොල්ලෝ උනා කමන්න නැත්te මේ එහෙම කරාට මේ ඒ අයියා බැංකුවට කරපු කෙනෙක්. මේ මං මේ කවුලක් නැහැ. ඒක බලන්න බෑ කවුරුනේ ඔය ආතල්ල ගන්න බෑ තියෙන්න බෑ එකක් කියලා. වෙසක් කියන්නේ එහෙම එකක් මචං. ඒක වෙසක් කුඩු කියන්නේ. කුඩු කියන්නේ. ඔව් වෙසක් කුඩු කියන්නේ 아무තු මේ ආර්ට් පීස් එක. වෙනම ආර්ට් පීස් එක මට මතකයි ඔය සීන් එක දැන් අපේ ගෙදර බාප්පලා ගෙදර ඔය වැඩ කරන යාළුවෙක්. මම බිස්නස් වල වැඩ කරනවා මම පොර විල්ල ගසලා කිව්ව 18 මට්ටම. ඔව් මම ඒක ෆස්ට් ටයිම් එක මේක. හරි මම ගෙදර තමයි ඉස්සරහ 18 මට්ටම කියන කෑල්ල දැක්කේ. හින්දාතුල් දෙපාරක් වැට්ටා දාලා පොර ආර්ට් පොඩි කැට දෙනවා. කෑලිම කැටයන් දාලා අර එක කෑලි වල දැන් ඒකට ලයිට් දාන්න බෑ මොකද පරණ ගෙදර තමයි මේක ඉටිපන්දමක් තමයි ගහලා හරියට. හරියට. ලස්සන එක මාර ලස්සනයි. ඒ කියන්නේ ඒ ආතල් එක දැන් තාම මට තේරෙනවා. උතුරු මම දෙපා මාත් ගහනවා ලබන සැරේ 18 මට්ටමක්. ඊළඟ සැරේ 18 මට්ටමක් ගහලා ඉන්නවා. අනිත් එක මචං දැන් හැමෝටම තියෙනවා Taman කැමතිම කෝඩුවක්. ඒක තමයි ගහන්න දිගට. ඔව්. දැන් ගොඩක් අය අට මට්ටම. ඒ කියන්නේ ඒක හරි චාම් මේක ලොකු වෙල නෑ. මේසි දඩ ගහලා. ඔව්. මෙයා කරා හැමෝම ඉවරයි. දැන් සමහරවල් තරු. තරු මසීන් එක දැන් සමහර ගෙවල් වලම තරු තුනක් විතර තියෙනවා. හරිද? තව සමහරවල් නෙළුම් බලම තමයි. ඔව්. එහෙමම තමයි. එහෙම තියෙනවා. මේ ඉතින් වෙසක් කුඩු කියන්නේ හොඳ ආර්ට් පීස් එකක්. ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඕකේ යනවා මේ වෙසක් අස්සේ මොකද ඔය පැත්තකින් මේ දන්සල් සීන් එකත් වෙනම කතන්දරයක්. දන්සල් සීන් එක එන අමුතු ආතල්ල අමුතු ආතල්ල. දන්සල් කියන්නේ මචං ආතල් පිටෝ. ඒ කියන්නේ ලංකාවේ දන්සල හිටියනම් ලංකාව ගැන දැනගන්න පුළුවන්. දැනගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දැන් තියෙන සමාජ වාතාවරණය මිනිස්සු හිතන පතන විදිහ මිනිස්සුන්ට මොනවද ඕනි. අනිත් හොඳම සීන් එක දන්සල් දැන් දන්සල් පටන් ගන්න දේ බලමු. දන්සල් මචං උඹ හිතපන්. දන්සලකින් කන්නේ බත් එකක් නේ. ඔව්. උපරිම කන්න පුළුවන් බත් එකක් නේ. අපි දැන් රයිස් එකක් හරි මොකක් හරි බත් හරි මොනවා හරි. ඔව්. දැන් ඒක මචං ඒ බත් එක අපිට රුපියල් 250ක් හරි 50000ක් කියපන්කෝ. 1000ක් දීලා හොඳම රයිස් එකක් කියන බිරියානියක් කියන්නකෝ. 1000ක් වියදම් කරලා ලම් රයිස් එකක් හරි බිරියානියක් හරි ගන්න පුළුවන්. කන්න පුළුවන්. ඔව්. නැත්තම් ගෙදර ගෙනල්ලා ආල්ලික ආදල්ලික අර වෙන ආතල්ල කරන් කන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ ගානට ඒක කරන්න පුළුවන්. හැබැයි මචං දැන් මේක පොලිමේ ඉඳලා පැය 3ක් පැය 2ක් 3ක් ඉඳලා පොලිමේ ඉඳලා ඒ කියන්නේ මේක ඒ කියන්නේ ඒක වෙන සීන් එකක්. ඒක ආතල්ල කියන දන් කණේ කියන්නේ පොලිමේ ඉන්න එක තමයි ආතල්ල එක තියෙන්නේ. කණේ කෑව ඩොග් ගාලා ඉවරයි කතාන්දරේ. හැබැයි පොලිමේ ඉති මේ මාර සමාජ දැනීමක්. නෑ ඒ වටේ වෙන සීන් ටික තියෙන්නේ. ඒ ටික තමයි ආතල්ල එක තියෙන්නේ. ඒ කියන්නේ දැන් සමහරවල් පොලිමේ වන්න පාරින වල VIP සීන් එකකින් ඇවිල්ලා යන පොඩ්ඩක් ඉතින් මේ එතකොට දැන් ඕවට කියනවා. දිලා එහෙම? ඔව්.
ඉන්න අද ඔය මචං බද්දන්සල දැන් හිටියා. ඔව් දැන් බද්දන්සල ඉන්න ගමන් තමයි මම කල්පනා කරේ අපෝ මේක 150ට 500ට හරි කියලා හරි මේ කෑමේ කාලේ යන්න පුළුවන් කඩේකින්. දුක විඳින්න ඕන මේ ඇයි ඉන්නේ කියලා. ඊට පස්සේ ඉන්න ගමන් දැන් වෙන සීන් ටිකක් තියෙනවා මචං. ඔව් ඒ ඉන්න ගමන් වෙන සීන් ටික තමයි ආතල් එක දැන් ඉන්නකොට ඉස්සරහා මේ මුලින්ම දැන් පොලිමට එකතු වෙන කට්ටිය. ඔව්. ඒ කියන්නේ පටන් ගන්න කලින් පොලිමට එකතු වෙන කට්ටිය දැන් අපි හිටියේ සාමාන්‍ය මීටර් 50ක් විතර දුරින්. ඉතියේ දැන් ඉන්නවා ඉස්සරහා කට්ටිය ඉන්නවා පිළිවෙලට ලස්සනට ඉන්නවා. ඔව්. මේ පොලිමට අපිට ඉස්සරහා හිටපු සෙට් මේ හිටිය දෙන්නෙක්. ඒ දෙන්නේ කියන්නේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ හිටිය දෙන්නා මේ කෝල් එකක් දුන්නා. ඊට පස්සේ හරි හරි මෙතන අතේස්සුවා. අපි දැන් මොනේ බලාගත්තා. අපි දැන් අතාරේ. මොන වෙන්නේ නැහැ. ආව මචං 4 දෙනෙක් 5 දෙනෙක් විතර ආවා. නෑ හිතන්න එදන්ට ඊට පස්සේ දැන් දන්සල්නේ ඉතින් අපිට ඔව්, මේ කියන්නේ කියන්නේ දැන් මම මහන්සිලා දින එක නෙවෙයි ඉන්නවා ඊට පස්සේ දැන් ඔන්න හරි කොහොම ගියාද මම දැන් මේ ඉස්සරහට යනවා දැන් ඔය අත්සි තව සීන් එකක් දැන් පොලිම ටික ටික දැන් ඔන්න පටන් ගත්තා වැඩිය අනික පටන් ගන්නකොට දැනගන්නේ කොහොමද කියපම ඩාන්සර් පටන් ගත්තා කියලා කොහොමද දැනගන්නේ පටන් ගන්න දැනගන්න සීන් එකක් තියෙනවා ඉස්සරහට යන්න නෑ කෑ ගහන්න ගන්න නෑ හාමුදුරුව කෙනෙක් ඇවිල්ලා ආය වඩිනවා මචං. හාමුදුරුව වැඩිය කියලා දැක්කම හරි පටන් ගන්නන්නේ. ඊළඟ ඔන්න දැන් අර මේ මොනවාද මේ ගාත ටික කියලා ඔව්. සමහර ගාත හෙන්නේ නැහැ. ඒවා මොකද ඇහෙන්නේ. දුරනේ පතන් ඊටර 50ක් කියන්නේ. හැබැයි හාමුදුරුව දැන් යනවා. අනිත් පැත්තට වඩිනවා. හරි. යන්නේ 1 2 3 ඊළඟ ඔන්න බෝලින් යනවා. බෝලින් ඉස්සරහට යන එකේ පොඩි හතරක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන එකක් තමයි දැන් බෝලින් යන්නේ නැහැ කියලා හිතපන්. ඔව් මැදින් යනවා මචං වාහනයක්. ඔව් දැන් ආදුරු පාරවල වලට යන ඒවා තියෙනවනේ ඔය මැදින්. දරිට දෙන්න බෑ එතකොට ඉඩ දෙන්න බෑ. ඔන්න ඉඩ දුන්නාට පස්සේ යනවා. ගියාට පස්සේ මචං හිටපු දෙනාට වඩා අපි සෑහෙන ඉස්සරහට යනවා. ඔව් ඒක යනවා ඔව්. ඒ කියන්නේ මේ පොලිම ගිහිල්ලා නෙමෙයි. නෑ අර ස්පේස් එක පැක්කලා ඉස්සරහට ගිහිල්ලා. ඊට පස්සේ දැන් අපි හැම වෙලාවෙම හිතනවා ආ වාහනයක් යනවා දැන් තව ටිකක් ඉස්සරහට යන්න තිබුණා කියලා දැන් මොනවම යනවා. ගිහිල්ලා ටිකලකින් මම දැන් අර ඉස්සරහ පවුලේ ඉන්නේ. ඔව් ඒ සෙට් එක දැන් බයිනවා ඉස්සරහින් ඉන්න සෙට් එකකට. බලපන් අර මැදින් පයින්නවා. මේ නැත්තම් අපි දැන් කොච්චරලා කාලා ගිහිල්ලා දැන් උනුත් මචං පොඩකට ආවේ. පැනලා තමයි ආවේ. ඊට පස්සේ හොඳම සීන් අපි එකෙන් කෑවේ නෑ මචං. කන්න උන්න දිර නෑ දන්සල තියනවා. දන්සල යනවා මේ ඇති වෙලා ගියාද ඇති වෙලා ගියා. ඒ කියන්නේ මේක යන්න. එක තැනින් එහාට යන්නෙම නෑ. ආ. ඉස්සරහා පැක් වෙලා ඊට පස්සේ උන් ලනු ගෙනල්ලා දිනවා. දැන් එමෙලේ ඔව් ඊට පස්සේ දීසනේ දැන් ගෙදරින් ගෝල් කරනවා යස්සේ එන්නේ නැද්ද එන්නේ නැද්ද කියලා. ඒක උදම අතල ඒ ගෙදර ඉන්න කට්ටියගේ අතල ඒක. කියන්නේ කොහෙද? ගියපු කට්ටියට හරි, කෝල් කරලා හරි, කොහෙද? එන්නේ නැද්ද? එන්නේ නැද්ද? කියලා ආන එක. මේ අර වේදනාවක් මේක දාන්සලක් කණ්ඩ යන්නේ ආතල් එකේ ඇවිදලා සිතාසේ කොට ඊටසේ යනවා. ඒක කරන්නේ නෑ ඒක බැරි වෙන හේතු තියෙනවා. ඔව්. දැන් සමහරට අපි දැන් පොඩි එකක් ඉන්නවා කියලා. එනවා පොඩි එකක් ඉන්නවා. සාධාරණයි උම්මඩද මලමයි මුංගේ මේ දාන්සල අපි මේ ළමයි බලාගන්න ඒකයි දැන් අර නැගිටිනවනේ බං. ඔව්. නැගිටින්න උඩ ගිහින් ප්‍රශ්නේ නේද ඒක නිසා. සමහර දැන් සමහර වෙලාවට අපිට සිතුනා ඔය මේ මොර ඇත්තම ඔය මේ තිබ්බ එකක් මෙහෙම දැන් බෝලෙම යනවා අක්කර ගන්න ගියා බෝලෙම ඊට පස්සේ දැන් මේ පිටිපස්සේ හිටිය ඇන්ටි කෙනෙක් අන්කල් කෙනෙකුයි දැන් මේ පිටිපස්සේ හිටපු ඔක්කොම පෝලිම් මෙහින් ඇවිල්ලා වෙන හරිද? ෂෝට් කට් එකක් ඔව් ෂෝට් කට් එකක් දාලා මෙහෙම දැන් ඉස්සරහ ගේට් එක තියෙනවා ගේට් එක පොඩි කැලේකින් තමයි ගන්න පෝලිම් මේ මෙහි පිටිපස්සේ ඉන්නේ උන් ටික මෙහිම ඇවිල්ලා වටේට පිටව. දැන් අර ඇන්ටිත් දැන් මල් ළඟ මම පිටිපස්සේ ඉන්නවා මල් අපිට පොළො සෙට් එකක් හිටියා ළමයිගේ මල්ලා වගේ දන්නේ නැහැ උන් එනන මල්ල සෙට් එකක් ඔය කපල් දෙක ටිකක් කිම අපේ වයසේ ඉන්නේ ඔය අවුරුදු දෙකක් එහෙම සෙට් එක අපේ වයසේ ඉන්නේ අපේ වයසේ සෙට් එකක් හිටියා වටේ. අර මල් දිගෙට අර දැන් මගේ ඉස්සරහට තරයන්ට එවි දැන් මෙහෙම ගහනවා මට දැන් තේරෙනවා හරි මොකක් හරි වෙන්න යන්නේ සීන් එක කියලා දැන් ඒ ගේරු කෙනාට ඕනේ ඉස්සරහට කොහොමද යන්නේ යන්න. මේක තන්සලක් නෑ, කන්න වෙනවා එහෙම එකක් කොහොම හරි අර ඒක කිසිම අර චේතනාවක් ඒක චේතනාවෙන් අටක් ගාලා කණ එක. කණ එක තමයි කොහොම හරි අර කුක කරලාගෙන හරි ඒ ඇස් දැන් අර ගේට්ටුව පිටු කරන්න හදනවා අර පිටින් ආපු සෙට් එක එන්න ගේමක් හදලා අර ඊටසේ අර මල්ලිත් එක ගහ ගන්න වගේ සීන් එක මම කොමල්ලි ඔය නැන්දට යන්න දෙන්න ඉස්සරහට කන්නට බත් චුට්ටක් කන්නනේ මේ හැමදේම වට්ටියක් කන්නනේ. බට්ටියක් කන්නනේ කිතරද කන්න බලුවන් අපිට ඔව්. එහෙම නැත්නම් අපි අර හතල් එක ගන්න යනවා යනවා. දස් දිනේ යන්ටිලානේ අපි කීසි දින්නේ තුව ඉස්සරහට යන්න දීලා අර අයියා ළඟ මම හිටියේ කිව්වා අයියා ඉස්සරහම අයියා පිටිපස්සට ගන් හිටියේ අයියත් ඉස්සරහම ගිහලා මම ඕකයි මේ තව මරු සීන් එකක් නා. ඔව්. මෙතනින් අපි ඉවර කරමු වැඩි. ඔව්. දන්සල් කතා.
දැන් ඔන්න වචන් අපි ඉන්නවා මේ පළතුරු දන්තල. පළතුරු පළතුරු දන්සලක් දන්තලක් මේ පළතුරු දන්තලේ ඉන්නවා. ඉන්නකොට අපිට ඉස්සරහ ඇන්ටි කෙනෙක් ඉන්නවා. ඇන්ට්ලා සෙට් එකක් ඇන්ට්ලා සෙට් එකක් හිටියා. වයස කවුරුදු 70ක විතර. සාමාන්‍යයෙන් 55 ඔව්. 65 අතර වගේ. නෑ එයාගේ අම්මා. ඔව් අම්මා තියනවා. ඒ නම් 80ක් විතර. 80ක් කරන්නේ. දැන් එයා මේ on and off. ඒ කියන්නේ බෝඩුවෙන් පොඩ්ඩක් අයින් වෙලා ඉඳගෙන ඉන්නවා. ආයෙ බෝලෙට එනවා. ඉස්සරහට දැන් ඔය අම්මා එක්ක යන්න ඉස්සරහට යන්න. ඔය අම්මා පෙන්නලා ගන්න කියලා. කියලා දැන් ගන්න. යනවා. අනිත් පළතුරුනේ දෙන්නේ. ඔව් පළතුරු දෙනවා කියන්නේ අර පොඩි ඒකේ පොඩි වෙන එකන්නේ අයිස්ක්‍රීම් වගේ කොමන් එකක් නෙවෙයිනේ. නෙවෙයි. ඔව් ඊට පස්සේ මිනිහට ඔකස මරෝ සීන් එකක් වුණා. දැන් ඒක තමයි ඒක අතල් මේක. දැන් අපි ඕනේ ඉස්සරහ වම් පැත්තේ ලෝරියක් තියෙනවා. ඒ ලෝරියේ මේ ලොකු ලෝරියක්. ලොකු කියන්නේ පොඩි අර කන්ටේනර් ටයිප් මොනේ. ඒකට පොඩ්ඩක් පොඩි එකක් මේ කොහමරි වීල් 6යි. වීල් 6 එකක්. ඉන්නකොට මේ කප්පලට දාලා තමයි දුන්නේ පළතුරු. පළතුරු දැන් කප්පලට දාලා දුන්නේ. අර පිරිසිදුව ලස්සනට වැඩේ දුන්නා. දැන් ඒක කප් එකක් මේ අර එලෝ වීල් එකක් මම මොකද මචං අර වැඩිපුර තියෙන වීල් එක යට එලලා තියෙන ස්පෙයා වීල් එක. ස්පෙයා වීල් එකේ පැත්තකින් කාලි වල කපුරු කප් එකක් තියලා ගිහිල්ලා. හරිද? මචං අර ඒ කියන්නේ මේ අපේ ඉස්සරහ හිටපු ඇන්ටි ගත්ත කප් එක බලන්න මේ මිනිස්සු මේ කප් එක මේ දැන් ලොරිය මේ දැක්ක නැත්තම් එහෙම මේ ලොරිය යනවනේ කියලා කප් එක එහෙම බීමට දාලා පෑගුවා. දැන් අර මචං අත්තම ලොකු ලොරිය කියන්නේ මට තේරෙන්නේ මොලේ යවුලක්ද මේ මොකක්ද කියලා. මම හිතුවේ මුලින්ම කප් එක ගන්නකොට ඒ කියන්නේ අර පරිසරයට ආදරෙන් කප් එක අරන් මේ මම අර මේ අර පොලිම බලන්න ගිය වෙලාවෙන් මම හිතනවා ඔව් ඔබ ගියා ඉස්සරහට මොකද තත්ත්වේ බලන්න. මොකද්ද වෙන්නේ බලන්න. ගිහිල්ලා මේ මං හිතුවේ කප් එක තාක් වෙලානේ අයියා අර බෑග් එක දාලා කියලා විශ්ස කරා. හරි මොකක් හරි ඉස්සර ඩස්බින් එකට දාලා හරි. එහෙම නෑ අර ලොරිය ගන්න ඕනේ තමයි මේ කප් එක මචං. ඒ ඇන්ටිම තම සිද්ධියක් මතකද මේ එයා දැන් ඉස්සරහට ගිහිල්ලා ඉඳි ඊට පස්සේ අම්මා එක්ක බෑ මම දැන් එක සැරයක් ගිහිල්ලා ආවා. අන්න ඔය බෝලිං වල ආතල් ටික ගන්න තමයි දන්සල් වල යන්නේ. දන්සල් වලට යන්නේ. ඇත්තටම දන්සල් ටික ගන්න නෙමෙයි. නෙමෙයි. ඔව් ඊට පස්සේ ඇත්තටම අපි ලං වෙනකොට ඔන්න මෙන්න තිබිලා වැඩ ඉවරුණා. අපෙන් ඉවරුනේ. අපෙන් ඉවරුනේ. අපි දෙයියනේ කියලා අපිට කන්න පුළුවන් වුණා. ඉතින් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් දන්සල් දුන්නා. වැඩි වැඩි ලැබෙන්න ඕනේ. ඉතින් ඕක තමයි වෙසක් කෝඩුව සහ දන්සල් ඔයාලගේ දන්සල් දන්සල් කන්න තියෙන දන්සල් ආතල් තියෙන්න නැති සුදාත්ති ලහෙන් එන්න සුදාම්මි ළමෙන් එනවා. එහෙමත් තියෙන්න නැති ඒක වෙනම කතාවක්. ඉතින් ඔයාලගේ ඒ ආතල් දේවලුත් කමෙන්ට් එකක් දාන්න. ෆොටෝස් එක දිනන ගහගෙන ගහගෙන ඔව් ඒක ඩෑන්ස් කරනවා. ඔව්. ඉතින් කොහොම තමයි අපි අදට එහෙනම් වැඩේ නවතිනවා. ඔව් පොසොන්න කියනවා. පොසොන්න එකට ලෑස්ති වෙන ඉතින් තොරණක්වත් ගහන්නේ. ඔව් මිහින් තලේ හදලා තිස්ස දුවනවා මොවා පන්නනවා. ඔව් ඒ සීන් එක මු එහෙනම් එහෙනම් ජය වේවා අපි මැන්චෙස්ටර්